තේරුම් ගත යුතුම කාරණා අවස්ථාව හැකියාව අවස්ථාව කියලා කියන්නේ කාලයකට අයිති කාලයකට අවස්ථාව තියෙනවා කාලයකට අවස්ථාව නැති වෙනවා. මොකද මේ අවස්ථාව කියන්නේ? සමන්ත තුනක යෙදෙන්න තියෙන අවස්ථාව හැමදාම තියෙනවා. කුසල් වඩන්න පුළුවන් අවස්ථාව හැමදාම තියෙනවා. යහපතක ධර්මයක හැසිරෙන්න තියෙන අවස්ථාව හැමදාම තියෙනවා. ඉල් රැකගෙන ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව හැමදාම තියෙනවා. කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂ ඇසුරු කරන්න පුළුවන් අවස්ථාව හැමදාම තියෙනවා. අවස්ථාව නැති වෙනවා. ඔබට මතක ඇති කොරෝනා වසංගතයේ ආපු අවස්ථාවේ අපිට එදිනෙදා ජීවිතේ කටයුත්තක් අපිට ඕන විදිහට කරගන්න බැරි. කරනනම් ඒක අපහසුතාවලට විශේෂයෙන් අපිපත් වුණා. වෙනදා ජීවිත ගමන් බිමන් අපේ ආඩට කරුවේ. වෙනදා කටයුතු කරපු පිළිවෙලට කරගන්න බැරුව ගියා. අවස්ථාව හැමදාම තියෙනවා. ඒ නිසා අවස්ථාවේ වටිනාකම හොඳටම අඳුනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මනුෂ්‍ය ජීවිතය ලැබීම දුර්ලභයි. දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබෙද්දී බුදු කෙනෙකුගේ ශාසනයකුත් මුල ගැහෙනවා. ඒකත් දුර්ලභයි. ඔය දුර්ලභ කාරණා දෙකම එකතු වෙයි. ධන සම්පත්. ඒක අතිශයින්ම දුර්ලභයි. ඔය අතිශයින්ම දුර්ලභ අවස්ථාව ලැබිච්ච මොහොතේ ඔබ නම් මේ අවස්ථාව අපතේ දාගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. අනෝමෝ මා උපජ්ජගා මේ ධන සම්පත්තිය ඉක්මවා යන්න දෙන්න එපා. අනාතීතාහි සෝතන්ති නිරයන්ති සමප්පිතා. මේ අවස්ථාව අහිමි කරගත් උදවිය නිරේ ඉපදිලා ශෝක කරනවා. අපිට අවස්ථාව ලැබිලා අපි අවස්ථාව අහිමි කරගත්තා. ඒ නිසා අවස්ථාව තීරුම් ගන්න. අවස්ථාව අහිමි වෙන්න පෙර ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඊළඟට හැකියාව. හැකියාවත් කාලයකට අයිති. හැකියාව හැමදාම තියෙන්නේ. අපේ ඇස් පෙනීම අපිට තියෙන හැකියාව. හැමදාම ඇස් පෙන්නේ. අපේ කන් ඇහෙන එක අපිට තියෙන හැකියාව. හැමදාම කන් ඇහෙන්නේ. අපේ අතේ පයේ වළංගු බව අපිට තියෙන හැකියාව. හැමදාම ඕවා තියෙන්නේ අපිට නැගිටලා යන්න පුළුවන්කම. අපිට තියෙන හැකියාව. ඒක හැමදාම තියෙන්නේ. හැකියාව තියෙන කාලේ ඒ හැකියාවෙන් කරගත හැකි උපරිමේ අපි කරගන්න. යහපත් දේවල් උදෙසා අපේ හැකියාව යොමු කරන්න ඕන. අපිට අපේ ශරීරයේ හසුරවල වඳින්න පුළුවන්. අපිට හැකියාව තියෙනවා. ඒ වෙලාවේ මව් වන්දනා කරගන්න. ආත්තට වන්දනා කරගන්න. සෑබෝධි මහන්සියලාට 13 මහන්සියලාට උතුම් තෙරුවනට අපි වන්දනා කරගන්න ඕනේ. මොකද මේ හැකියාව හැමදාම තියෙන්නේ. අපිට හොඳට කන් ඇහෙන කාලේ ඔය හිස් පොල් දේවල් අහහ ඉන්නේ නැතුව ජීවිතේට යහපතක් උදා කරවන සුභාෂිත අපි අහන්න ඕනේ. ඇයි හැමදාම කන් ඇහිීමේ හැකියාව තියෙන්නේ. අපිට කතා කරන්න පුළුවන් කාලේ අපි ධර්මයේ කතා කරන්නේ යහපත් දේවල් කතා කරන්නේ. ඇයි හේතුව? කතා කිරීමේ හැකියාව අපිට හැමදාම තේරුම් ගන්න. හැකියාවත් අවශ්‍යයි. ඔබට අද හැකියාවක් තියෙන නිසා ඔබ මේ වීඩියෝව හරි නරඹනවා. මේ වචන ටික හරි අහනවා. ඉතරවත් හැකියාවක් ඉතුරු වෙයි කියලා කවුද දන්නේ? ඒ නිසා හැකියාව අහිමියෙන් මත්තෙන් හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. ඊළඟ කාරණා හිත උනත් එහෙමයි. හිත කියන එකත් හැමදාම එක විදිහට කියන්නේ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක පිළිතුරු වදාරා අපිටරේත කල්යාණි ආපාචිත්තන් නිවාරේ මහණෙනි කරගත හැකි යහපත ඉක්මනට කරගන්න. අවිතු දේවල් වලින් හිත වළක්කගෙන යහපත කරගන්න. සංගම් හි කරෝතු පුඤ්ඤං පරක් වෙවි පින් කරගන්න ගියොත්
ආපස්සෙන් රමති මම ඔබේ හිත අවුවල ඇලී පැටලී යන්න පුළුවන්. ඒ හිතක ස්වභාවය. අපේ හිතවලට දැන් සිල් රකින්න කිව්වොත් දුස්සීලකම කිසිත වැඩි ඉන්නේ. ඒ නිසා සිල් රකින්න හිත පහළ වෙලා තියෙන කාලේ ඒ හිත රැකගෙන හොඳ සිල්වත් ජීවිතයකට එළඹෙන පොයක් ගන්න. පෝසක අෂ්ටාංග සීලේ සමාදන් වෙන්න ඕන කියලා හිත උපද්දලා ඒ හිත රැකගෙන ගුවන් කාලයක් හදලා සිටින්න. ඔබට මේ සත්පුරුෂයාගේ ඇසුර උතුම් වටිනවා කියලා හිතේ පහළ වෙනවනේ ඒක ඒ වාසනාවක් ඊට වැඩි. ඒ හිත විශ්ව ඉක්ම යන්න මම ඒ හිත රැකගෙන සත්පුරුෂ ඇසුර කල්යාණ මිත්‍ර ඇසුර ඒ යහපත ආශිර්වාද තමයි ජීවිතේට අරගෙන අනිත් මේ හිතර ඔම මේ සමාජයේ ජීවත් වෙන්න දැක්කේ. හිත වික්ෂිප්ත වෙන මිනිස්සුනේ මේ හොඳට ඉන්නවා එක සංකීර්ණයක් ඇති. එයාගේ හිත විශ්වම සමන් කවුද කියලාවත් දන්නේ නැහැ. එයා උඹ තියෙන්නේ. උඹ ලෝකේ අපි ඉන්නේ. ආදරය කරපු අය එකපාරේ මොකද හරි වෙනස්කම කළොත් මේ හොඳට හිත තිබුණා ඊට පස්සේ මානසික ලෙඩ හිත හැමදාම ඉතින් ඔය අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්න වලට ඇතැම් බඳුන් වෙනවා. ඊට පස්සේ එයාගේ ස්වාධීනත්වය ඒ හිත වෙන අමනුෂ්‍යෙක් පාලනය කරනවා. ඉන්න ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ හිතේ හැකියාව විරාටම පිළිවෙල නුවණින් කරු. හිත යහපත් ප්‍රයත්නකාරී. හිතත් මොන කාරණා තුන අවස්ථාව හැකියාව ඔය කරුණු තුන තේරුම් තමන්ගේ ජීවිතේ